ඔයා දන්නවද ලෝකෙ තියෙන සරලම පළතුරක් වගේ පේන රට ඉන්දිය ඇතුලේ ඇත්තටම පුදුම ශක්තියක් තියෙනවා කියලා. අති අල්ලන තරම් කුඩා මේ පළතුර දවසක් ඇතුලේ ඔයාගේ ශරීරයට එනර්ජි දෙනවා, මනස ශක්තිමත් කරනවා, අසනීප වලින් ආරක්ෂා කරනවා. ඉතින් අද වීඩියෝ එකකින් අපි බලන්න යන්නේ රට ඉන්දි කෑවොත් ඔයාගේ ජීවිතයට ලැබෙන පුදුම ගුණ 10ක් ගැන. ඉතින් අවසානයේ වෙනකම්ම රැඳී ඉන්න. ක්ෂණික ශක්තිය ලබා දෙනවා. රටින්දි කියන්නේ ස්වාභාවික ශක්තිය ලබා දෙන පළතුරක්. මේක තියෙන ස්වාභාවික සීනේ ශරීරයට ඉක්මනින්ම ශක්තිය බවට පත් වෙනවා. ඒ නිසා උදේ නැගිට ගමන් වැඩි වෙහෙසක් ඇති වෙලාවක හෝ ක්‍රීඩා කරන අයට මේක ඉතාම හොඳ ආහාරයක්. 2. මනස ශක්තිමත් කරලා මතක ශක්තිය වැඩි කරනවා. රටින්දි වල තියෙන පෝෂක ද්‍රව්‍ය මොළයේ ක්‍රියාකාරීත්වය වැඩි කරනවා. මතක ශක්තිය වැඩි කරලා අවධානය දිගු වේලාවක් තියාගන්න උදව් කරනවා. ඉගෙන ගන්න ළමයිට වගේම වැඩ කරන අයටත් මේක ගොඩක් වැදගත්. 3. හෘද සෞඛ්‍ය ආරක්ෂා කරනවා. රටින්දි වල තියෙන පොටෑසියම් සහ ආහාර තන්තු රුධිර පීඩනය පාලනය කරන්න උදව් වෙනවා. හෘදයාබාධ ඇතිවීමේ අවදානම අඩු කරනවා. සරලවම කියනවා නම් හදවතට හොඳම ස්වාභාවික ආරක්ෂක ආහාරයක් තමයි රටින්දි කියන්නේ. 4. ආහාරන ජීර්ණය හොඳ කරනවා. ආහාරන ජීර්ණ පද්ධතිය හොඳට වැඩ කරන්න රටින්දි ගොඩක් උදව් කරනවා. ආහාර තන්තු නිසා බඩ පිරිසිදු කරලා ගැටලු අඩු කරනවා. දවසකට රටින්දි 2-3ක් කෑවොත් ස්වාභාවිකවම ශරීරය ක්ලීනස් වෙනවා වගේ. 5. සෞඛ්‍යමය බර වැඩි කරගන්න හොඳයි. ශරීර බර අඩු අයට රටින්දි කියන්නේ හොඳම ඔප්ෂන් එකක්. දවසකට රටින්දි ගෙඩි 2-3ක් බටර් හෝ එළඟි තෙල් සමග ගන්නවා නම් ගොඩක් හොඳයි. ඒත් එක්කම එළකිරි හෝ ෆ්‍රෙෂ් මිල්ක් පාවිච්චි කරනවා නම් තවත් ප්‍රයෝජනවත් වෙනවා. 6. සමේ දීප්තිය වැඩි කරනවා. රටින්දි වල තියෙන ඇන්ටිඔක්සිඩන්ට් සමේ සෞඛ්‍ය ආරක්ෂා කරනවා. සමේ වියපත් වීම අඩු කරලා ස්වාභාවික දීප්තියක් ලබා දෙනවා. ඒ නිසා රටින්දි කියන්නේ ඇතුළතින් ලස්සන කරන ආහාරයක්. 7. අස්ථි ශක්තිමත් කරනවා. රටින්දි වල තියෙන කැල්සියම්, මැග්නීසියම් වගේ පෝෂක ද්‍රව්‍ය නිසා අස්ථි ශක්තිමත් වෙනවා. ළමයින්ගේ වර්ධනයටත් වයස වැඩි අයටත් ගොඩක් වැදගත්. 8. ශරීර ආරක්ෂාව වැඩි කරනවා. රටින්දි වල තියෙන පෝෂක ද්‍රව්‍ය ශරීරයේ ආරක්ෂක පද්ධතිය ශක්තිමත් කරනවා. ලෙඩ රෝග වලට විරුද්ධව ශරීරයට සටන් කරන්න උදව් කරනවා. 9. හොඳ නින්දක් ලබා දෙනවා. රටින්දි ස්වාභාවිකවම මනස සංසුන් කරනවා. ඒ නිසා නින්ද නොයන අයට හෝ ස්ට්‍රෙස් තියන අයට මේක හොඳ ආහාරයක්. නින්දට පෙර 1 හෝ 2ක් කෑවොත් මනස නිදහස් වෙනවා. 10. සීනි වෙනුවට හොඳම ස්වාභාවික විකල්පයක්. අපි දිනපතා භාවිතා කරන සීනි වෙනුවට රටින්දි භාවිතා කරන්න පුළුවන්. තේ, කිරි, කේක් වලට දාන්න පුළුවන් ස්වාභාවික පැණි රසයක්. ඒ කියන්නේ රසක් තියෙනවා, සෞඛ්‍යයක් තියෙනවා. හැබැයි මතක තියාගන්න හොඳ දෙයක් වුණත් අධිකව භාවිතා කරන්න හොඳ නැහැ. දවසකට රටින්දි 2-5 අතර ප්‍රමාණයක් ප්‍රමාණවත්. එතකොට තමයි ඔයාට හොඳම ප්‍රතිඵල ලැබෙන්නේ. ඉතින් අද අපි දැක්කා රටින්දි කියන්නේ සරල පළතුරක් නෙමෙයි. ඒක ස්වාභාවික ශක්තිය, සෞඛ්‍ය සහ ජීවිත ශක්තිමත් කරන පුංචි ආශ්චර්යයක්. මේ වීඩියෝ එක ඔයාට යූස්ෆුල් වුණා නම් අනිවාර්යයෙන්ම ලයික් එකක් දාන්න, කමෙන්ට් කරන්න. ඔයා දිනකට රටින්දි කනවද කියලා අපිට කියන්න. තවත් මෙවැනි හොඳ වීඩියෝස් ඕන නම් channel එක subscribe කරන්න. අපි හැමෝම තවත් ලස්සන වීඩියෝ එකකින් හැමෝටම සුබ දවසක්.